දිගු කාලීන මතකය කියලා කොටසක්. පැහැදිලිද? දිගු කාලීන මතකය කියලා කොටසක් තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපි මං හෝ කවුරු හරි ගුරුවරයෙක් උගන්වනකොට ඉස්සෙල්ලාම ළමයා ගොළුට යන්නේ මොන මතකයටද? ඉස්සෙල්ලාම යන්න පුතේ කෙටි කාලීන මතකයට. එතකොට එක මිනිත්තුවක් වගේ තියෙනවා ඒක. අපි ඒක උගන්වන එක දැන් මාත් එක කතා බහ කරලා එතකොට තියෙන ඒවා හයිලයිට් කරලා ආයෙ නැවත කියවලා මං කියනවා නැවත කියවන්න කියලා මං සද්ද නැතු ඉන්නේ. එහෙම වුණාන් පස්සේ ටිකක් අන්තර්කාලීන මතකයට යනවා. හරිද? ඔයාලා දන්නවද මේ අන්තර්කාලීන මතකයේ කොච්චරක් කල් තියෙනවද කියලා? දන්නවද අන්තර්කාලීන මතකයේ සතියයි. දින 7යි. ඔන්න. දින 7යි තියෙන අන්තර්කාලීන මතකේ. අපිට පේපරයක් ලියන්න නම් මොන මතකද ඕනේ? මොන මතකද ඕනේ? දිගු කාලීන. එතකොට මේ දිගු කාලීන මතකය තමයි අපිට වැදගත් වෙන්නේ. මෙන්න මේක long term memory කියලා කියනවා. දිගු කාලීන මතකය තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි පුරුදු කරන්න ඕනේ දිගු කාලීන මතකයට අපි මේ ඉගෙන ගන්න කරුණු දාගන්න. දිගු කාලීන මතක හදාගන්න. දැන් short term memory ගන්නවා. memory අරගෙන වෙලා අර මං කිව්ව වැඩ ටිකත් එක්ක අන්තර්කාලීන මතකයට යනවා. ගියාන් පස්සේ ඒක මොලේ තියෙනවා. හරිද? අන්තර්කාලීන මතකේ මොලේ තියෙනවා දවස් 7ක්. අපි මේ හැමදේම කරන්නේ මොලෙන්නේ. එතකොට දැන් මොලේ පුරුදු කරලා තියෙන්නේ හැම එකම දිගු කාලීන මතකයට දාගන්න නැහැ මොලේ. මොලේ අවශ්‍ය කරුණු Tamanට ඕන කරුණු විතරයි දිගු කාලීන මතකයට දාගන්න. එතකොට මේ අපි ඉගෙන ගන්න කරුණු අවශ්‍ය වෙන විදිහට අපි දිගටම පාවිච්චි කරන්න ඕන. එතකොට මොලේ අඳුර ගන්නවා. මෙයා මේ දිගටම පාවිච්චි කරන්නේ මෙයාට අවශ්‍ය වෙන දේවල් තමයි. ඒක නිසා මොලේ මොකද කරන්නේ? අර අන්තර්කාලීන මතකේ තියෙන ඒවා ටික කෙටි මේ දිගු කාලීන මතකයට මොනා කරනවද? දිගු කාලීන මතකයට ස්ටෝර් කරගන්න. ස්ටෝරේජ් එකට දානවා වගේ නිකන්. දිගු කාලීන මතකයට දානවා වගේ. නිකන් අර CCTV කැමරා තියෙන. එතකොට අලුත් දෙයක් එනකොට පරණ එක ඩිලීට් වෙනවා. ඒ වගේ. ඩිලීට් වෙන්න කලින් අපි මොනා කරන්න ඕනද? අවශ්‍ය කරුණු සේව් කරගන්න. පැහැදිලිද මං කියන එක? ඉතින් අපි මේ කෙටි කාලීන මතකයට දාගත්තා. ඊට පස්සේ අන්තර්කාලීන මතකයට ආවා. එතකොට දවස් 7ක් වගේ කාලයක් තියෙනවා. දවස් 7 කාලය ඇතුළත අපි හොඳට පොත පාඩම් කරලා හයිලයිට් කරලා ප්‍රශ්න ලියලා උත්තර ලියලා අපි මොලේට පණිවිඩය දෙන්න ඕනේ. අපිට මේක දීර්ඝ කාලීන මතකයට මොලේ ඔයා දාන්න අපේ දීර්ඝ කාලීන මතකයට. එතකොට මොලේ අඳුර ගන්නවා මේ මිනිස්සයාට දීර්ඝ කාලීන මතකයේ සඳහා ඕන වෙන දෙයක් තමයි මේ කරුණු ටික. ඒ කරුණු ටික අපි කෙලින්ම දීර්ඝ කාලීන මතකයට දා ගන්න ඕනේ කියලා මොලේ මොකද කරන්නේ? ඒව දීර්ඝ කාලීන මතකයට ධම්ම ගන්නවා. පැහැදිලිද කියන එක? පාඩම් අමතක වෙන්න හේතුව කාටවත් බැරි නෑ. පාඩම් අමතක වෙන්න හේතුව ඕක. එතකොට අපිට පේපර් එකට උත්තර ලියද්දි අපිට වැදගත් වෙන්නේ මොන මතකද? දීර්ඝ කාලීන මතකේ. එතකොට අපි දීර්ඝ කාලීන මතකයට දාගන්න නම් අපි මෙන්න මේ ටෙක්නික් ටික දැනගන්න ඕනේ. හරිද? මෙන්න මේ පිළිවෙල තමයි තියෙන්නේ මොලේ මතක තියාගන්න පිළිවෙල. එතකොට දිගු කාලීන මතකය ගත්තන් පස්සේ ඒ මතකය අපිට ඇති වෙන්නේ මොන කාලයටද? අපේ ජීවිත කාලයට මේක මතකයි. දිගු කාලීන මතකයට ගියන් පස්සේ එතකොට මේ පාඩම් අපිට වෙන කාට හරි උගන්වන්නත් පුළුවන්. මොකද ඒවා long term memory එකට දාගෙන තියෙන්නේ. මං කියන එක පැහැදිලිද? කොහොමයි පාඩම් මතක හිටින්නේ නැති කියලා පැහැදිලිද? එතකොට අපි දැනගන්න ඕනේ මේ දිගු කාලීන මතකයට කොහොමද අපි ඉගෙන ගත්ත දේවල් දාගන්නේ කියලා. මම ඔයාලට ක්‍රම කීපයක් කියන්නම්. කොහොමද අපි මේක දාගන්නේ කියලා. ඉස්සෙල්ලා අපි මේකට අන්තර්කාලීන මතකයට එනවනේ. හරිද? ඊට පස්සේ අපි කරන්න ඕන ගෙදර ගියාන් පස්සේ මේ දින 7 ඇතුළත අපි නැවත පාඩම කියවන්න ඕන. ඒකේ 100%ක් විතර දිගු කාලීන මතකයට යනවා. නැවත පාඩම කියවීමෙන් 100%ක් විතර දිගු කාලීන මතකයට යනවා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? අපි පාඩම කියවල විතරක් මදි පාඩම හයිලයිට් කරන්න ඕනේ. වැදගත් කරුණු හයිලයිට් කරගන්න. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට 110ක් විතර දිගු කාලීන මතකයට අර කරුණු ටික යනවා. ඒත් මදි. තව මොනවද කරන්න ඕනේ? අපි ඒක අභ්‍යාස කරන්න ඕනේ, ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ප්‍රශ්න හදන්න ඕනේ. එතකොට 120ක් 30ක් විතර දිගු කාලීන මතකයට යනවා. ස්ටෝරේජ් එක සේව් කරගන්න. කවුද ඒක කරන්නේ? අපේ මොලේ විසින් තමයි ඒක කරන්නේ. මම කියන දේ පැහැදිලි නේද? පැහැදිලි නෑනේ. ඊට පස්සේ තව අපි මේ ඉගෙන ගත්ත දේ පුළුවන් නම් කාට හරි උගන්වන්න ඕන. එතකොට 170ක් විතර මොනවා වෙනවද? අර සතිය ඇතුළත කරන්න ඕනේ.
70ක් විතර මොනවා වෙනවද? අර කෙටි කාලීන මතකයෙන් ගත්තා, අන්තර් කාලීන මතකෙ තිබ්බා, දිගු කාලීන මතකෙට සේව් කරගෙන අවශ්‍ය නැතිව මොලේ විසින් ඩිලීට් කරලා දානවා. ඒතකොට 70ක් විතර අපි ඉගෙන ගත්ත දේවල් අපේ මොලේ තැම්පත් වෙලා තියෙනවා. ඉතුරු තව 30ක් තියෙනවා. ආන් ඒ 130 හදාගන්න නිතර අභ්‍යාස කරලා නිතර බලලා නිතර ස්කෑන් කරලා පොත උගන්න බුදේ හොඳට කියවලා තමයි ඉතුරු 130 හදාගන්න. ඔන්න ඔක තමයි මොලේ ක්‍රියාකාරීත්වය මතකයේ සම්බන්ධව. මේ ඊටාම සරලව තමයි මම කිව්වේ. පැහැදිලිද නැද්ද? හරි. එතකොට අපේ කට්ටිය මොකද කරන්නේ? අපේ කට්ටිය මම උගන්වන එක කෙටි කාලීන මතකයට දා ගන්නවා. මම ප්‍රශ්න අහනකොට උත්තරත් දෙනවා. හරි. ඉතා සාර්ථක උත්තර දෙනවා. ඒ වුණාට මොකද කරගන්නේ? අවසානයේ අන්තර්කාලීන මතකේ තියෙනවා සතියක් විතර. එතකොට සතියක් යනකම් බලනවා මට දැන් අවුලක් නැහැ මට පාඩම්. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා කට්ටිය. සති 7ක් ගියන් පස්සේ මොලේ මොකද කරන්නේ? සති 7ක් නෙමෙයි සතියක් ගියන් පස්සේ මොලේ මොකද කරන්නේ? අරවත් ටික අවශ්‍ය නැහැ කියලා හිතලා අපේ මෙමරියෙන් මොනා කරනවද? ඩිලීට් කරලා දානවා. ඇයි එයා පාවිච්චියට ගත්තේ නැහනේ? පාවිච්චියට ගත්තා නම් තමයි මොලේ හිතන්න මෙයාට මේ කරුණ වැදගත්. ඒක තමයි මෙයා පාවිච්චියට ගන්න. එතකොට මොලේ මොකද කරන්නේ? අපේ දිගු කාලීන මතකෙට ඒ ටික සේව් කරගන්න පටන් ගන්නවා. එතකොට ඒ සේව් කරගන්න පටන් ගන්න කාලය ඇතුළත අපි මොලේට මොනා කරන්න ඕනේද? අපි මොලේට උදව්වක් කරන්න ඕනේ. ඒ කොහොමද උදව් කරන්නේ? මෙන්න මේ පාඩම කියවලා හයිලයිට් කරලා ප්‍රශ්න හදලා නැවත කියවලා දිගු කාලීන මතකයට අපිට අර කරුණු ටික දාගන්න මොලේට සපෝට් එකක් දෙන්න ඕනේ. පැහැදිලිද? මීට කලින් කවුරුහරි කියලා තියනවද? මේ මොනවාද? මේ මනෝවිද්‍යාත්මක ක්‍රම, මනෝවිද්‍යාව තුළ කතා කරන ක්‍රම තමයි මේවා. අපි මතකයේ කොහොමද හදාගන්නේ? දැන් මීට කලින් මෙහෙම දැනන් හිටියද මෙහෙම මතක වර්ග තුනක් තියෙනවා කියලා. අපිට වැදගත් වෙන්නේ මේ මතක කියලා. ළමයා හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ඩෙවලොප් කරගන්න ඕන ඒ ලෙවල් ළමේ ඔයාලගේ දිගු කාලීන මතකය. විශානි දිගු කාලීන මතකය තමයි ඩෙවලොප් කරගන්න. දිගු කාලීන මතකේ නැත්තම් මොනවාද? අපිට පේපර් එකට උත්තර ලියන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. අපිට ඒකක් ගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අද ගෙදර ගිහිල්ලා ඉවරලා මම කිව්ව දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි කොහොමද මේ දිගු කාලීන මතකයට දාගන්නේ? මම ඔයාලට කිව්වද? 105ක් හැදෙන්නේ කොහොමද? 110ක් හැදෙන්නේ කොහොමද? 120ක් හැදෙන්නේ කොහොමද? 70 80 වගේ හැදෙන්නේ කොහොමද කියලා මම කිව්වා. ගොඩක්ම හොඳයි. අපි මේ ටිකක් කරලා ඉවර වෙලා තව කාට හරි ළමයෙකුට උගන්වන්න එක. එතකොට අපිට 80ක් විතර අපේ දිගු කාලීන මතකයට අරක ඇවිල්ලා ඉවරයි. දැන් හොඳට මතක තියාගන්න දිගු කාලීන මතකේ තමයි අපි ඩෙවලොප් කරන්න ඕනේ. අපි ඉගෙන ගන්නදී කෙලින්ම අපි මහා තදින් හිතා ගන්න ඕනේ. මම මේක මගේ දිගු කාලීන මතකයට ධම්ම ගන්නවම තමයි කියලා හිතන්න. ඒ හිතාගෙන මේ වැඩි ටික කරොත් එහෙම ඔයාලා ගොඩේයි. හරිම සරලයි අයියා. වැල්ලට ආරන්නේ. හරි ගානට කෙටි කාලීන මතකේ තමයි මෙතනින් ගන්න. මට කරන්න පුළුවන් 110යි ඈ. මට අම්මට තාත්තට ඉස්කෝලේ ගුරුවරයාට කරන්න පුළුවන් 110යි. එතකොට අර 90ම ඔයා ගතිය තියෙන්නේ මේ තියෙන්නේ. 90ම ඔයා ගතිය තියෙන්නේ. පැහැදිලිද? දිගු කාලීන මතකයට තමයි ඔයගොල්ලෝ ධම්ම ගන්න ඕන කරුණ. ඒ නිසා පැහැදිලිව අවබෝධ කරගන්න දිගු කාලීන මතකේ කොහොමද අපි වර්ධනය කරගන්නේ? දිගු කාලීන මතකයෙන් කොහොමද අපි ප්‍රයෝජන ගන්නෙ? දිගු කාලීන මතකයට මෙමරියට තමන්ගේ මොළයට ඒ කරුණ කොහොමද අපි ධාරණය කරගන්නේ? මොළයට සපෝට් කරන්න ඕන. මොළයට සපෝට් කරන්නේ නැත්නම් මොළය විසින් ඒවා දිගු කාලීන මතකයට ධාරණය කරගන්න නැහැ. ඒවා මොළේ අවශ්‍ය නැති කරුණු කියලා ඩිලීට් කරලා දානවා. ඔයාලගේ ඇඟ ඇතුලෙන් ඉබේම තමයි ඉදේ වෙන්නේ මොළේ කරන්නේ. ඒතර ඔයාලා ඒක පාලනය කරන්න ඕන. පාලනය කරන්න නම් උගන්නපු දේවල් නැවත පාඩම් කරලා කාට හරි කියලා දීලා හයිලයිට් කරලා ආන් ඒ විදිහට වැඩි ටික කරන්න ඕන. මේක තමයි